සංජානා ගමාරච්චි කියන්නේ රසික ආදරය නොඅඩුව දිනාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල පුංචි තිරයේ ටෙලිනාට්‍ය කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණ සිටිනවා. ඊටත් වඩා සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ පෞද්ගලික සම්බන්ධතාවය එහෙම නැත්නම් ඇගේ ආදරය විවාහ යන මාතෘකාව ඔස්සේ යම් යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවෙමින් පවතින බවක් හැඟෙනවා. ඉතින් ඒ ගැන විවිධාකාරයේ කටකතා පුවත් මැවෙමින් සිටිනවා. ඒ මොකද සංජානා ගමාරච්චි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීම නිසා. අපි බලමු සංජානා ඊට මොහොතකට පෙර ආතුව පුවත්පතකට කුමක්ද පවසා තිබෙන්නේ කියා. මේ හදගැස්මට සොඳුරු කතාබහක් ඇය එක්කල මොහොතේ පැවැත් වූ සංවාදයක් ආශ්‍රිතයෙන් අපි උපුටා ගැනීමක් තමයි සිදු කරන්නේ. මේ දිනවල ඔබේ අලුත් වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල ටෙලිඩ්‍රාමා 3ක් නාලිකා 2ක විකාශනය වෙනවා. ඊට අමතරව ව්‍යාපාර කටයුතුත් කරගෙන ඉන්නවා. ජවුටා ටෙලිනාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ප්‍රතිචාර ගොඩාක් හොඳයි. ජවුටා ටෙලිනාට්‍යයේ ආකර්ෂණාගේ කැරක්ටර් එකට තමයි මම පණ පොවන්නේ. ඒක මම හරිම ආශාවෙන් දායක වුණ නිර්මාණයක්. සමහර අවස්ථාවලදී ආකර්ෂණා මගේ සැබෑ ජීවිතයට සමාන දෝ කියලා හිතෙන අවස්ථා නැතිවම නෙවෙයි. ඒක හරි ලස්සන ටෙලිනාට්‍යයක්. ඉතින් මේ ටෙලිනාට්‍ය නොබලපු අයටත් මුල ඉඳන් බලන්න කියලා ආරාධනා කරනවා. ඇත්තටම මේක ඇබ්බැහි වෙන සුළු නාට්‍යයක්. බ්‍රයිට්ස් බයි සංජානාහි වැඩි කටයුතු කොහොමද? ඇත්තටම හොඳයි. හොඳ ප්‍රතිචාර තිබෙනවා. මම කෙනෙක්ව ලස්සන කරලා සතුටු වෙන්න ඇත්තටම හරි කැමතියි. ඉතින් මට පුළුවන් උපරිමයෙන් මම ඒක කරනවා කියලා හිතනවා. ඉතින් හැඩවෙන්න කැමති කෙනෙකුට මල් ළඟට ඇවිත් හැඩවෙන්න පුළුවන්. මම මේ වගේ දේවල් දාන්නේ පොඩි කාලේ ඉඳන්මයි. මගේ අම්මා ගුවන් හමුදාවේ උසස් නිලධාරිනියක්. ඉන්පසු ඇය වැඩ කටයුතු කළේ සැලොන් සම්බන්ධව. ඉතින් අම්මා ඒ කරන දේවල් බලාගෙන ඉඳලා මමත් පොඩි කාලේ ඉඳන්ම ඒ දේවල් ටික ටික කරන්න පටන් ගත්තා. ඊට පස්සේ උසස් පෙළ විභාගයෙන් පසුව මම මේ දේවල් ගැන හැදෑරුවා. නමුත් රඟපාන්න සම්බන්ධ වුණාට පසුව මට ඒ වැඩ කටයුතු මගහැරුණා. නමුත් දැන් මට අවස්ථාව තිබෙනවා. ඒ නිසා මම ඒ වැඩ කටයුතු නැවතත් පටන් ගත්තා. ඔබේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට අනුගමනය කරන විශේෂ ක්‍රම මොනවාද? ගොඩක් වෙලාවට මම කරන්නේ චිත්‍රපටය නරඹන එක තමයි. ඒ හරහා තමයි මම මගේ රංගන කුසලතා වැඩි දියුණු කරගන්නේ. අද වෙද්දී සමාජ මාධ්‍ය කෙනෙකුගේ ජනප්‍රියත්වයට වගේම චරිතයට හානි කරන්නත් යොදා ගන්නවා. ඔබේ අදහස? සමාජ මාධ්‍ය කෙනෙකුට හොඳ විදිහටත් නරක විදිහටත් දෙවිදිහටම යොදා ගන්න පුළුවන්. ඒ සම්බන්ධව කොතරම් කතා කළත් මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ දේවල් කරන අයට ඔවුන් කියන දේවල් අනුව කර්මයට අනුව ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙයි. රූපලාවන්‍ය සැත්කම් සම්බන්ධව රංගන ශිල්පිනියක් විදිහට ඔබට තිබෙන්නේ මොන වගේ ආකල්පයක්ද? මම රූපලාවන්‍ය සැත්කම් කරලා නැහැ. නමුත් රූපලාවන්‍යයට සම්බන්ධ ප්‍රතිකාරකම වගේම සැත්කම් අපේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම කරන දෙයක්. Tamanට කැමති නම් Tamanගේ යම්කිසි දෙයක් වෙනස් කරගන්න හෝ ලස්සන කරගන්න ඒක තමන්ගේ කැමැත්ත. ඒකට කෙනෙක් බය වෙන්නත් පුළුවන්. නමුත් කැමති නම් කරන්න පුළුවන්. ලෝකයක් කියන දෙයට වඩා තමන් සතුටු වෙනවා නම් ඒ දේ කළාට කමක් නැහැ කියලා තමයි මම කියන්නේ. එදත් අදත් ඔබ එකසේ ලැබෙන රසික ආදරය දැනෙන්නේ කොහොමද? ආදරය අඩු වැඩි වශයෙන් මේ අවුරුදු 6 තුළ මම ගොඩක් අත්විඳා. මේ වෙද්දි මම ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන්ම ලබනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. නැවත විදේශගත වීමට අදහසක් නැත්ද? පදිංචියට විදේශගත වෙන්නේ නැහැ. නමුත් විදේශ සංචාරයක් වගේ තිබුණොත් ගිහින් එනවා. ඔබේ උපන්දින ෆොටෝ ෂූට් එකත් සමග ඔබ දිනෙන් දින සරාගී වන බවට ලැබෙන අදහස් ගැන මොකද හිතෙන්නේ? මම ප්‍රේක්ෂකයෝ මුලින්ම දැකලා තිබෙන්නේ චබී ගැහැණු ළමයක් විදිහට. නමුත් මම හිතලම කෙට්ටි වුණා. ඒක නිසා වෙන්නේ නැති සරාගී කියලා කියන්නේ. මොකද මම මහත කාලේ අඳින්න බැරි වුණ ඇඳුම් දැන් මට අඳින්න පුළුවන්. ඉතින් මගේ දැන් ඉන්න පෙනුමට මම කැමතියි. එක දිගටම රඳා පවත්වා ගැනීමට මම හිතනවා. ඔබ ඉදිරි වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල කලා කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි. ඊට අමතරව ව්‍යාපාර කටයුතු දෙකක් ආරම්භ කරා. මගේ ස්ටුඩියෝ එකක් දෙල්කඳ තිබෙනවා. එතනට ඇවිත් කැමති අයට පුහුණු වීම කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කටයුතුත් එක්ක ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි සංජානා ගමාරච්චි අදහස් පුවත්පතකට එකතු කරලා තිබුණේ. ඒ එක්කම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඇය යම් කතිකාවතක් නිර්මාණය කරලා තියෙනවා. ඇගේ පෞද්ගලික ජීවිතය, ආදරය, විවාහය සම්බන්ධව දෝ හොයි කියා ගොඩක් දෙනෙක් මේ පිළිබඳව ඉතාමත්ම උනන්දුවෙන් පසු වෙනවා. ඒ මොකද සංජනා ගමාරච්චි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීම නිසා. ඉතින් වීඩියෝ ගැන ඔයගොල්ලන්ට මොකද හිතන්නේ? මේ කතාව වෙන කතිකාවත ගැන ඔයගොල්ලන්ට මොකද හිතන්නේ? ඉතින් මේ හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට සමාජගත කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ගෞරවයෙන් මතක් කරනවා. ස්තුතියි.